අද අපි කතා කරන්නේ ලෝකයේ විශාලම පියාසර කළ හැකි පක්ෂයක් වන ඇල්බර්ට්‍රොස් ගැනයි. මුහුදු සීමා පෙනෙන තරම් දිගුදූර ගගන මැද තනිවම ගමන් කරන අද්භූත ගුණාංග සහිත පක්ෂයක් ලෙස ඇල්බර්ට්‍රොස් විශේෂයෙන් ප්‍රසිද්ධියට පත්. ඇල්බර්ට්‍රොස් පක්ෂයේ විශේෂ ගුණාංගයෙන් වැදගත්ම එක වන්නේ අවුන්ගේ අති විශාල පියාපත් දිගයි. සාමාන්‍ය පක්ෂයකුට සමාන නොවන ලෙස ඇල්බර්ට්‍රොස් පියාපත් විහිදෙන්නේ 3 සිට 9 මීටර් දක්වා යයි. මේ විශාල පියාපත් නිසා අවුන්ට දින ගණනාවක් පවා විවේකයක් නොමැතිව පියාසර කිරීම සම්පූර්ණයෙන්ම හැකියා. සුළඟට අවුන්ගේ පියාපත් ගැලපෙන විශේෂ හැඩය අවුන්ට දිගු ගමනක් සම්පූර්ණයෙන්ම ශක්තිය අඩුවීමකින් තොරව කරගන්න උදව් කරයි. ඇල්බර්ට්‍රොස් බොහෝ විට ජීවත් වෙන්නේ අතිවිශාල මුහුදු ප්‍රදේශවලයි. අවුන් දිවයිනට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ සති බොහෝ මාස තිස්සේ අවුන් මුහුදු මැද ජීවත් වෙන්නේ තද සුළඟට, මෝදරට සහ ප්‍රබල තරංගවලට පස්සේ අන්න අද්භූත ශක්තියකින් මෙම තරම් දුෂ්කර පරිසරයට ඔවුන් දරන ප්‍රබල අදහස සහ පියාසර හැකියාව ඉතාමත් කැපී පෙනේ. ආහාරය ගැන කතා කළොත් ඇල්බර්ට්‍රොස් බොහෝ විට මත්ස්‍ය, කුඩා මුහුදු සතුන්, කඩම් සත්තුවල ආහාර භාවිතා කරයි. ඉහලින් ගුවන් මට්ටමේ සිට මත්ස්‍ය හඳුනාගෙන මොහොතකින්ම පහළට බිඳු වැනි වේගයෙන් ගොස් එය අල්ලාගෙන ඔවුන්ගේ නිපුණතාවය ඉතාමත් සැවිමත්. ඔවුන්ගේ දැක්ම හොඳ බැවින් දුරින් පවා ආහාර සෙවීම ඔවුන්ට පහසුවෙන් කල්ල හැකි දෙයක්. ඇල්බර්ට්‍රොස් පියාසර කරන විදිය නිරන්තරයෙන්ම අලංකාර දර්ශනයක්. ඔවුන්ගේ විශාල පියාපත් සංසුන්ව විහිදී සුළඟට සැවිබලගෙන ගගන මැද පියාසර කරන හැටි දැකීම අපූර්ව මනස තුළ රැඳනේ. ඔවුන් පියාසර කරන විට පියාපත් හඩක්වත් නැතිව හරහා පියාසර කරන ගෞරවනීය ශබ්ද රහිත සංසුන් ගමන මුහුදු ලෝකයේ නිශ්ශබ්ද නර්තනයක් වැනි අත්දැකීමක්. මෙම පක්ෂිය පරිසරය සඳහාද විශේෂත්වයක්. ඔවුන් මුහුදු ආහාර කේදන පද්ධතිය පාලනය කරමින් මුහුදු ජීවී පද්ධතිය සමතුලතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඇල්බර්ට්‍රොස් අපට උගන්වන්නේ දිරිය, අකල්පිත ශක්තිය සහ ස්වතන්ත්‍රතාව. ඔවුන්ගේ දිගු නොනවතින ගමනත් අභියෝග මැදින් ඉදිරියට යන ආත්ම විශ්වාසයත් අපට ජීවිතය ගමනේම අගය කරන්න පුළුවන් තසුනක්. මිතුරෙනි, ජීවිතයේ සුළංග තදවුවත් ඇල්බර්ට්‍රොස් මෙන්ම අපිත් උසට පියාසර කරමින් හුඟක් දුර ගමනක් අත්හැර නොසිටිලා දිරියෙන් ඉදිරියට යන ඉගෙනගත යුතුයි.